හැමෝටම ආයුබෝවන්. අද අපි වෙලා ඉන්න කොළඹ SSC ක්‍රීඩාංගණය ළඟද. අර අපි මෙතන ඉන්න හැමෝටත් එක්කම කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝගෙම අහන ප්‍රශ්නයක් ඒ තමයි අපි පෙන්වන ක්‍රීඩකයෝ තුන්දෙනාගෙන් උපදේශකයෙක් වෙන්න හම්බ වුණොත් ඕගොල්ලන්ට කාගේ හරි ඔයා කාවර තෝරගන්න සහ ඒ ක්‍රීඩකයා දෙන්න කැමති උපදේශය මොකක්ද කියලා. අපි බලමු කට්ටිය කාවර වැඩියෙන්ම තෝරගන්න කියලා. එහෙනම් දිගටම අපිට කරන්න ඉන්න මේ සඳා SL YouTube. මචං අපි ක්‍රීඩකයෝ තුන්දෙනෙක්ගේ ෆොටෝ පෙන්නලා අහනවා ඔයාට මේ ක්‍රීඩකයෝ තුන්දෙනාගෙන් කවදා හරි එක්කෙනෙක්ගේ උපදේශකයා වෙන්න හම්බ වුණොත් ඔයා කාටද උපදේශකයා වෙන්න කැමති? එතන ඉන්න ධනුෂ්ක. ඒතකොට ඔයා ධනුෂ්කට දෙන්න කැමති උපදේශය මොකක්ද? එයාගේ ඩිසිප්ලින් පොඩ්ඩක් හදාගන්න කියලා තමයි. හරි එලකරි. මචං thank you. අපි ඔයගොල්ලන්ට ක්‍රීඩකයෝ තුන්දෙනෙක් දෙනවා. මේ ක්‍රීඩකයෝ තුන්දෙනාගෙන් කාගේ හරි උපදේශකයා වෙන්න ඔයාට හම්බ වුණොත් ඔයා කාවද තෝරගන්නේ? කුසල් වෙන්නේ. හරි කුසල්ව තෝරගෙන ඔයා කුසල්ට දෙන්න කැමති උපදේශය මොකක්ද? කියන්නේ උපදේශය කියන්නේ හොඳට ගන්න කියලා. හොඳ සෙල්ලම් ගන්නයි කියලා. සාමාන්‍යයෙන් ඔයා දකින කුසල්ගේ අඩුපාඩු මොනවද? අඩුපාඩු කියන්නේ වැඩි නෑ කීපින් ටික පොඩි අවුලක් තියෙන ඒක හරි ගස්සන්නේ. ඒක හරි ගස්සන්නේ ඒක. හරි මචං thank you. Thank you. අපි මේ ක්‍රීඩකයෝ තුන්දෙනෙක්ගේ ෆොටෝ පෙන්නනවා. ඔයාට මේ ක්‍රීඩකයෝ තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙක්ගේ උපදේශකයා වෙන්න හම්බ වුණොත් ඔයා කාවද තෝරගන්නේ? මම ධනුෂ්ක ගුණතිලක තෝරගන්න. හරි ධනුෂ්කව තෝරගෙන ඔයා මොකද්ද එයාට දෙන්න කැමති උපදේශය? උපදේශය තමයි ඩිසිප්ලින් එක හදාගෙන ආයේ ටීම් එකට එන්න කියන එක තමයි. ඇයි ඔයා කියන්නේ එයාගේ ඩිසිප්ලින් නැහැයි කියලාද ඔයා කියන්නේ? ඩිසිප්ලින් නැහැ දැන් පහුගිය කාලේ ගොඩක් කේසස් ආවනේ යාට. ඒක තමයි කේස් එක. ඒ කියන්නේ ඩිසිප්ලින් හදාගත්තොත් ඇතේ කියලා ඔයා හිතනවා. හොඳ ෆීල්ඩින් තියෙන හොඳ ඇටැක් ක්‍රීඩකෙක් තමයි ධනුෂ්ක. ඒ කියන්නේ ලංකාවට වටින ක්‍රීඩකයෙක්. අනිවාර්යයෙන්. හරි මචං එහෙනම් ජය වේවා thank you.